දැන් සමහරලාට උගන්නගෙන යනකොට කියනවා ටීචර් බඩගිනි අමාරුයි ඒ කියන්නේ පාඩමේ ඉන්න අමාරුයි එහෙම කියලා. දෙමව්පියෝ දවසේ රැකියාවල දෛනික මේ රැකියාවල තමයි යෙදෙන්නේ. ඒ ආවම හවසට තමයි මොනවා හරි ගෙනල්ලා හදන්නේ. ඒකත් සමහර වෙලාවට ඒ දවසේ වැඩ නැති වුණොත් ආහාර නැහැ ඒගොල්ලන්ට. ඒකට දරුවා පාසලට එන්නේ මේ ආහාර ගන්න නැතුව. මේ අපේ පාසලේ තාක්ෂණයමය එහෙම තිබුණේ නැහැ. ඔය ස්මාර්ට් ක්ලාස්රූම් එකක් නම් තිබුණේම නැහැ. ආහාර දෙන වැඩපිළිවෙල නිසා ඒගොල්ලෝ උද්‍යෝගයෙන් වැඩ කරනවා. කායික මානසිකව සංවර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තරංග ජයග්‍රහණ කොට්ටාශ කලාප තරංග මේ ළඟදී තිබුණා. ඒකේ ඉතා හොඳ ජයග්‍රහණයක් ලැබුවා. ඒ ළමයින්ගේ පෝෂණ මට්ටමට උදව්වක් වෙච්ච නිසා කියලා අපි හිතනවා. මගේ නම තමාරා නිල්මිනී ගුණතිලක. මම ශ්‍රී සද්ධර්මෝදය මහාවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අංශයේ අංශභාර ගුරුතුමිය විදිහට වැඩ කරනවා. මම උගන්වන්නේ ගණිතය විෂය. කෑම දැන් අර වැඩපිළිවෙල ඔය ආහාර වැඩපිළිවෙල එන්න කලින් දරුවෝ ඇත්තටම මේ උදෑසන රැස්වීම පවා ක්ලාන්ත වෙලා වැටෙනවා. ඒක හරිය අඩුයි දැන්. ඒ වගේම මේ දැන් සමහරලාට උගන්නගෙන යනකොට කියනවා ටීචර් බඩගිනි අමාරුයි ඒ කියන්නේ පාඩමේ ඉන්න අමාරුයි එහෙම කියලා. ඉතින් ඒ අවස්ථා බොහෝ දුරට දැන් අඩුයි. මේකයි දැන් මේ අපේ පාසලට එන ශිෂ්‍ය කණ්ඩායම ගත්තම ඒගොල්ලන්ගේ දෙමව්පියෝ දවසේ රැකියාවල දෛනික මේ රැකියාවල තමයි යෙදෙන්නේ. ඒ ආවම හවසට තමයි මොනවා හරි ගෙනල්ලා හදන්නේ. ඒකත් සමහර වෙලාවට ඒ දවසේ වැඩ නැති වුණොත් ආහාර නැහැ ඒගොල්ලන්ට. ඒකට දරුවා පාසලට එන්නේ මේ ආහාර ගන්න නැතුව. ඉතින් ඒක නිසා දැන් මේ අනිත් එක ඒ දවසේ වැඩට යන අයටත් මානසික සහරයෙන් ඒගොල්ලෝ රාජකාරී කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙතන කැම ටික දරුවන්ට ලැබෙනවානේ කියලා. අනිත් එක දැන් අර පැමිණීමේ අඩුවක් තිබුණ ඒ කාලේ ඒක අඩු වෙලා තියෙනවා. මෙතන කෑම දෙන නිසාම එන පිරිසකුත් ඉන්නවා පාසලට. මොනවා වුණත් ගෙදර හිටියොත් කෑම නැහැනේ. දැන් කෑම මෙතන ලැබෙන නිසා අධ්‍යාපනයේත් එදිලා කෑමත් කාලා යනවා වගේ එකක් තමයි තියෙන්නේ. ඒක නිසා ඊටාම ලොකු අයියා. දැන් අපි 11 පාසලක්. එතකොට අපේ මේ අපුස සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඒ දරුවෝන්ට මේක ලොකුම අත්දලා. මොකද අර පාසලේ ඇදහැලීම් තියෙනවනේ දැන් ගොඩක් මේ බලනකොට දැන් ඩ්‍රොප් අවුට්ස් වැඩි. එතකොට ඒක අඩු කරන්නත් මේක දායක වෙලා තිනවා. ගිලිහෙන ප්‍රමාණය පාසලෙන් අඩුයි කියලා පේනවා. අර එකේ ඉඳලා එන දරු පිරිසම අපුස සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙනවා. ඒක ඉතින් ලොකු දෙයක් කියලා කියන්න පුළුවන්. අපේ පාසලේ තාක්ෂණයමය එහෙම තිබුණේ නැහැ. ඔය ස්මාර්ට් ක්ලාස්රූම් එකක් නම් තිබුණේම නැහැ. ඉතින් දැන් ඒක ලොකු මේ කියන්නේ දැන් ඉංග්‍රීසි විෂය මිස් නම් ඒ හරහාම දැන් අපිට රාජ්‍යේනුත් ඒ සඳහා පාඩම් එවිලා තියෙනවා. ඒව කරගෙන යන්න පහසුවක් වෙලා තියෙනවා. ස්මාර්ට් ක්ලාස්රූම් එක තියෙන එක. ළමයි ආසාවෙන් ඉගෙන ගන්නවා. දැන් ගුරුවරයෙක්ට ගිහිල්ලා තාක්ෂණය යොදාගෙන පාඩමක් ළමයින්ට දෙන්න පුළුවන්කම ලැබිලා තිනවා ස්මාර්ට් ක්ලාස්රූම් එක හරහා. මම ඇත්තටම කියනවා නම් අවුරුදු 8ක් මේ පාසලේ සේවය කරනවා. ඒකට මට තියෙනවා කියන්න අර පොඩි සාපේක්ෂව බැලුවොත් ඒ කියන්නේ අපි කම්පෙයාර් කරොත් මේ අපිට මේ ආහාර දෙන වැඩපිළිවෙලක් සකස් කරලා දුන්න එක ලොකුම දෙයක්. මොකද කලින් දරුවෝන්ගේ තිබුණා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී පසුබෑමක්. ඒගොල්ලෝ ටිකක් අර උදාසීන ගතියකින් අපිත් එක්ක එකතු වුණේ. දැන් අර ආහාර දෙන වැඩපිළිවෙල නිසා ඒගොල්ලෝ උද්‍යෝගයෙන් වැඩ කරනවා. කායික මානසිකව සංවර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තරංග ජයග්‍රහණ කොට්ටාශ කලාප තරංග මේ ළඟදී තිබුණා. ඒකේ ඉතා හොඳ ජයග්‍රහණයක් ලැබුවා. ඒ ළමයින්ගේ පෝෂණ මට්ටමට උදව්වක් වෙච්ච නිසා කියලා අපි හිතනවා. ඒ වගේම සාධන මට්ටමත් ඉහළ ගිහිලා තියෙනවා දරුවන්ගේ. ඒ අතින් බලනකොට පාසලේ සියලුම ක්‍රියාදාමයට මේ ලොකු අත්වලක් වෙලා තියෙනවා. ඒ වගේම දැන් අපි ප්‍රජාව කියලා ගත්තම අපිට මේ සුබපතන්නු ඉන්න එක හරිම හයියක්. ප්‍රජාවේක කොටසක් අපේ සුබපතන්නු කියන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙලට සහ ඉදිරියට අපිත් එක්කම අත්වැල් බැඳගෙන තවදුරටත් ඉන්න කියලා තමයි කියන්නේ මේ දරුවෝ වෙනුවෙන්.